හලෝ ගයිස්, ඉතින් අදත් අලුත් වීඩියෝයක් ගෙනාවේ ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් අලුත් ක්‍රමයක් ගැන. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට කියා දෙන්නේ කොහොමද ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න නැති content upload කරලා ඔයාලට මේකෙන් ලක්ෂ ගණන් සල්ලි හොයන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ ඉතින් ඔයාලට මුලින්ම කියන්න ඕනේ මේක කරන්න පටන් ගත්ත ගමන් මම එච්චර ගණන් හොයන්න බෑ. මුලින්ම ටිකක් මහන්සිලා content upload කරන්න ඕනේ දිගට. ඊට පස්සේ ඔයාලට passive income එකක් විදියට දිගටම මේකෙන් ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. ඉතින් අපි බලමු මොකද්ද කතා කරන වෙබ්සයිට් එක කියලා. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා channel එකට අලුත් නම් channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. යාළුවෙක්ට බලන වීඩියෝ එක share කරන්න. ඉතින් අපි බලමු මොකද්ද කතා කරන වෙබ්සයිට් එක කොහොමද මේකේ අපි content upload කරලා සල්ලි හොයන්න කියලා. ඉතින් අද කතා කරන වෙබ්සයිට් එක තමයි මෙන්න මේ Pixabay කියන වෙබ්සයිට් එක. ඉතින් ඔයාලා දන්නවා ඇති Pixabay කියන්නේ ඔයාලට ඒ කියන්නේ royalty free images ඊට පස්සේ music videos download කරගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේකේ තියෙනවා එක එක categories වලින් images ඊට පස්සේ illustration vectors videos music වගේ sound effect තියෙනවා. ඊට පස්සේ gifts වගේ ගොඩක් ಜಾති තියෙනවා මේකේ. ඉතින් මේ ඕන එකක් ඔයාලට මේකේ royalty free කියන්නේ මුදලක් ගෙවන්න නැතුව මේකෙන් අපිට ෆ්‍රීම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ අපිට nature කියලා සර්ච් කරොත් nature කියන කැටගරි එකේ මෙන්න මේ වගේ images ගොඩක් තියෙනවා. මේ image එක ඔයාලට royalty freeම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. කිසිම මුදලක් ගෙවන්න නැතුව මෙතනින් ඔයාලට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකේ අපිට පුළුවන් ක්‍රියේටර් කෙනෙක් විදිහට වැඩ කරලා මේකෙන් අපිට ඉන්කම් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේකේ අපි ක්‍රියේටර් කෙනෙක් විදිහට වැඩ කරන්න නම් මේකේ අපි account එකක් හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතන join click කරලා ඔයාලගේ Google account එක දීලා මෙතනින් හදාගන්න පුළුවන් account එකක් ඔයාලගේ email එක දීලා sign up with Google click කරලා වැඩ පුළුවන් ඔයාලගේ email address එක දීලා මේකේ account එකක් හදාගන්න. account එක හදාගත්තට පස්සේ අපිට මේකේ content upload කරන්න පුළුවන්. ඉතින් මම account එකක් හදලා තියෙනවා. මම ඒක පෙන්නන්නම් ඔයාලට කොහොමද මේකේ content upload කරන්න කියලා. Pixabay එකේ account එකක් create කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේකට content upload කරගෙන යන්න. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් මම upload කරපු content තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් මෙතන අපිට upload click කරලා අපිට පුළුවන් මේ වගේ images videos sound effect වගේ දේවල් මේකේ අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සතියට අප්ලෝඩ් 7යි පුළුවන්. මේ විදිහට තමයි මෙතනින් තමයි අපිට අප්ලෝඩ් කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේකට අපි අප්ලෝඩ් කරන්න content එකක් හදාගන්න කියලා. මේ වෙබ්සයිට් එකට Pixabay එකට අපි content එකක් හදාගන්න ඕනේ. ඉතින් මේ content එක හදාගන්න මම පාවිච්චි කරන්නේ Canva කියන වෙබ්සයිට් එක. ඉතින් Canva කියන්නේ graphic designers-ලට design හදාගන්න. ඒ වගේම ඇනිමේෂන් වගේ දේවල් වීඩියෝස් හදාගන්න තියෙන හොඳ වෙබ්සයිට් එකක්. ඉතින් Canva එකට ගිහිල්ලා මම මේකේ කස්ටම් සයිස් එකක් ගන්නවා 3456 2304 පික්සල් විදියට. එතනින් අපිට කස්ටම් සයිස් එකක් හදාගන්න පුළුවන්. මේ විදිහට Canva එකේ මේ විදිහට ඩිසයින් එක හදාගෙන අපි මේකට prompt එකක් හදාගන්න ඕන. මුලින්ම අපි art එකක් create කරගන්න. ඉතින් ඔයාලට ChatGPT පාවිච්චි කරලා පුළුවන් මේකට prompt එකක් හදාගන්න. ඉතින් මම මෙතනින් දෙනවා give me a new image ideas for upload Pixabay website කියලා. ඉතින් මේ විදිහට ChatGPT එකට command එක දුන්නට පස්සේ අපිට ideas ටිකක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට style වලින්. ඉතින් මම මෙතනින් එක image එකක් create කරලා පෙන්නන්නම් කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ එකක් මෙතන මේ title එක copy කරලා මම මෙතනින් paste කරලා දෙනවා
give me an image prompt for this කියලා. මේ විදිහට කමාන්ඩ් එක දුන්නට පස්සේ අපිට මේ විදිහට Midjourney prompt එකක් දෙනවා. ඉතින් මේ prompt එක මම මෙතනින් copy කරලා අපිට තියෙන Canva එකට ගිහිල්ලා Canva එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට පහළට ගියාට පස්සේ Magic Media කියලා එකක් තියෙනවා. ඉතින් Magic Media කියන එකට ගියාට පස්සේ අපිට පුළුවන් මෙතනින් අපිට prompt එක දීලා generate images දුන්නාට පස්සේ image එකක් create කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන images ටිකක් create කරලා දෙනවා. ඉතින් මේ image එක ඔයාලා මේකට මේ විදිහට add කරගන්න ඕන. මෙතන ක්ලික් කරාට පස්සේ මේ image එක මෙතනට add වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක මෙතන right click කරලා මෙතන අපිට set images background උනට පස්සේ මේ image එක background එකට add වෙනවා මේ විදිහට. ඉතින් ඔයාලට මේක මෙතනින් share click කරලා share click කරලා මෙතෙන් download කරගන්න පුළුවන් PNG හරි JPG හරි format ඕන format එකකින් download click කරලා පස්සේ image එක download කරගන්න පුළුවන්. ඉතින් download කරාට පස්සේ අපිට පුළුවන් Pixab එකට ගිහිල්ලා මෙතනින් upload click කරලා මෙන්න මේ විදිහට මෙතනින් browse file ගිහිල්ලා අපි හදාගත්ත image එක මේ විදිහට මේකට upload කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අප්ලෝඩ් වල ඉවරුනාට පස්සේ මෙතන තියෙනවා ටැග්ස් ටිකක් දාන්න දෙනවා. ඉතින් මේ ටැග්ස් ටිකත් අපිට පුළුවන් ChatGPT එකටම කියලා ජෙනරේට් කරගන්න. මේ විදිහට කමාන්ඩ් එක දුන්නාට පස්සේ මෙතනින් අපිට ටැග්ස් ටිකක් ජෙනරේට් කරගන්න පුළුවන්. මේ ටික මම මේ විදිහට copy කරලා මෙතන අපි අප්ලෝඩ් කරලා තියෙන image එකේ මෙතනින් paste කරනවා ටැග්ස් ටික. මෙතන ටැග්ස් 25යි තියෙන්න පුළුවන්. ඉතින් මම මේකෙන් මේ විදිහට ටැග්ස් ටිකක් අයින් කරගන්නවා. 25යි ටැග්ස් තියෙන්න පුළුවන්. මේ විදිහට ටැග්ස් ටික දාගත්තට පස්සේ මෙතන තියෙනවා add AI label. ඉතින් අපි මේක AI create කරගත්ත නිසා මේක AI label එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඔයාලා ටැග්ස් ටික දාගත්තට පස්සේ පුළුවන් මෙතනින් submit ක්ලික් කරන්න. submit ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට media has been submitted to Pixabay කියලා මේගොල්ලෝ මේක දවස් 1ක් 3ක් අතර මේක review කරලා ඔයාලගේ media කියන තැනට ගියට පස්සේ බලා ගන්න පුළුවන්. මෙතන quality review කියලා දාලා තියෙනවා. ඉතින් මේක review කරලා තමයි මේ website එකේ live මේක add වෙන්නේ. ඉතින් මේ මගේ photos වලට ගිය views මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේක content එකක් upload කරන. ඉතින් ඔයාලට royalty free music හදන්න පුළුවන් නම් music උනත් මේකට upload කරගන්න පුළුවන්. upload කළා ඉතින් බලමු කොහොමද මේක income එකක් හදාගන්නේ කියලා. ඉතින් මේක income එක හදාගන්න නම් ඔයාලා මෙතන profile එකට ගියාට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් profile එක. ඉතින් මේ විදිහට අපේ image එක click කරාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන ප්‍රොෆයිල් එකේ කවුරු හරි image එක download කරලා එයාලට පුළුවන් මේකට අපිට donation එකක් දෙන්න. ඉතින් මෙතන donation click කරාට පස්සේ මේ විදිහට වැටෙන්නේ මගේ මෙන්න මේ buy me a coffee කියන page එකට. ඉතින් මෙතනින් ඔයාලට මේ කියන්නේ මේකට donate කරන්න කෙනෙක්ට පුළුවන් මෙතනින් amount එක click කරලා $10 click කරලා මෙතනින් පුළුවන් අපිට support එකක් විදිහට donate කරන්න. ඉතින් මේ විදිහට තමයි මේක අපි income එකක් හදාගන්න තියෙන්නේ. ඉතින් මේකේ දිගට content upload කරගෙන ගියාට පස්සේ මේකේ අපිට donation ගන්න පුළුවන් ටික දවසක් ගියාට පස්සේ ඒකට ඔයාලා දිගටම content upload කරගෙන යන්න. ඉතින් මේ buy me a coffee කියන එකේ page එක හදාගන්න තියෙන්නේ ඔයාලට Google එකේ buy me a coffee කියලා search කරාට පස්සේ මේ විදිහේ interface එකක් එවි. මේ buy me a coffee කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි interface එක ඉන්නේ. මෙතනින් ඔයාලට පුළුවන් start my page කියන එක click කරලා මෙතනින් ඔයාලට කැමති username එකක් දෙන්න පුළුවන්. username එක දීලා මෙතනින් sign up click කරලා
අපිට පුළුවන් මෙතන ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක continue with Google ක්ලික් කරලා ඔයාලට Google account එක දීලා මේකෙත් account එකක් හදාගන්න පුළුවන්. හදාගෙන bank account එක link කරගන්න තියෙන්නේ. ලංකාවේ bank එකටම මේකේ donation අපිට හම්බෙන සල්ලි ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේකේ අපි income එකක් හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා content දිගටම upload කරගෙන යන්න. ඔයාලා මේ විදිහට දිගටම content upload කරගෙන ගියාට පස්සේ ඔයාලට ටික කාලයක් ගියාට පස්සේ මේකෙන් donation ගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ daily downloads කරන පිරිසක් හැදුනට පස්සේ ඔයාලට ඒගොල්ලොන්ගෙන් කාලයක් ගියාට පස්සේ donation ගන්න පුළුවන්. මේ විදිහට තමයි මේකේ අපි income එකක් හදාගන්නේ. ඉතින් මෙතන ඔයාලට royalty free images හදන්න පුළුවන්. ඊට පස්සේ audios, videos වගේ දේවල් හදලත් මේකට upload කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ website එක අපි වැඩ කරලා income එකක් හදාගන්න. ඉතින් ඔයාලට තවත් AI art upload කරන්න පුළුවන්. Dreams time එක ඊට පස්සේ Adobe Stock, Sage වගේ ගොඩක් platform තියෙනවා. ඉතින් මම ඒවා ගැනත් videos කරලා තියෙනවා මගේ channel එකේ. ඉතින් ඒ videos ටිකත් ඔයාලා බලන්න. බලලා ඒවයිනුත් income එකක් හදාගන්න. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලගේ අදහස පල්ලෙහා comment section එකේ දාගෙන යන්න. ඉස්සරහට මේ වගේ e-money videos බලන්න channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් යාළුවෝට බලන වීඩියෝ එක share කරන්න. අද වීඩියෝ එක මෙතන නවත්තනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.